විශ්වයේ හැඩගස්වන අපිට පේන වගේම නොපෙනෙන අපූර්ව බලවේගයක් යන විවරණයකටයි අද අපි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි තරංග. ආලෝකය, ශබ්දය, එලෙමත් නැත්නම් වතුරේ ඇතිවෙන රළිතිය හරහා මේ දේවල් අපේ එදිනදා ජීවිතයේදී අපිට නිතරම මුණ ගැහෙනවා. ඉතින් අපි මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. ආරම්භයක් විදිහට මේ සිත් ගන්නාසුළු ප්‍රශ්නේ ගැල පොඩ්ඩක් හිතලා බලමුකෝ. මහා මූදේ රාලක් එහෙම නැත්නම් තරංගයක් ගමන් කරනකොට ඒ එක්කම වතුරත් ඉදිරියට ගලාගෙන එනවද? සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ වතුරත් ඉදිරියට එනවා කියලයි. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. අද අපේ මේ විවරණය අවසන් වෙනකොට චලනය ගැන තියෙන මේ අපූර්ව සත්‍ය ඉතාමත් පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් වේවි. ඉන්නේ අද අපි මේ ගවේෂණයේදී මූලික වශයෙන් කතා කරන්නේ තරංග ගැන හැඳින්වීමක්, ශක්තිය සහ පදාර්ථය අතර තියෙන සම්බන්ධය, යාන්ත්‍රික තරංග කියන්නේ මොනවද සහ අවසාන වශයෙන් තීරියක් තරංග කියන විශේෂ තරංග වර්ගය ගැනයි. හරි. අපි මුලින්ම බලමු තරංගයක් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. විද්‍යාත්මකව බැලුවොත් තරංගයක් කියන්නේ මාධ්‍යයක් හැමත් නැත්නම් අවකාශයක් ඔස්සේ ගමන් කරන කැළඹීමක්. මේක හරිම සරලයි. යම්කිසි නිශ්චල දෙයකට ඇතිවෙන බාධාවක් හෝ කැළඹීමක් ඉදිරියට ගමන් කරන එකට තමයි අපි තරංගයක් කියලා කියන්නේ. මේක ප්‍රායෝගිකව වෙන හැටි අපි සිතින් මවාගමු. නිශ්චල වතුර එකකට ගලක් දැම්මම ඒ වැටුණු තැන ඉඳන් රවුමට රළිති පැතිරිනෝ අපි දැකලා තියෙනව නේද? වතුර මතු පිට ඇතිවන මේ කැළඹීම තමයි තරංගය කියන්නේ. ඒ වගේම නූලක හෝ තන්තුවක කෙළවරකින් අල්ලලා උඩට පල්ලෙහාට ගැස්සුවොත් ඒ දිගේ තරංගයක් ගමන් කරනවා. මේ උදාහරණ වලින් අපිට පැහැදිලි වෙන්නේ අර කියූපු කැළඹීම කොහොමද එක තැනකින් තවත් තැනකට යන්නේ කියන එකයි. දැන් අපි යමු මේකේ තියෙන ලුකුම මායාවට. ඒ තමයි ශක්තිය සහ පදාර්ථය සම්බන්ධ කාරණය. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි තරංගයක් මගින් අනිවාර්යයෙන්ම ශක්තිය එක තැනක ඉඳන් තවත් තැනකට අරගෙන යනවා කියන එක. හැබැයි මෙතන තියෙන පුදුම හිතන සත්‍ය තමයි පදාර්ථයේ ඒ විදිහට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශක්තිය ගමන් කළාට ඒ මාධ්‍ය තියෙන අංශු තරංගයත් එක්කම ඉදිරියට ගමන් කරන්නේ නැහැ. අපි මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේත් මෙතනින්මයි. අපි හිතමු වතුර මතු පිට පාවෙන ඉලාස්ටික් බෝලයක් තියෙනවා කියලා. තරංගයක් ඒ හරහා ගමන් කරනකොට බෝලේ තරංගයත් එක්ක ගහගෙන යන්නේ නැහැ. ඒක කරන්නේ තරංගය එනකොට උඩට සහ පල්ලෙහාට චලනය වෙන්න එක විතරයි. පදාර්ථය එහෙමත් නැත්නම් බෝලේ එකම තැනක රැඳෙද්දී ශක්තිය පමණක් ඒක හරහා ගමන් කරනවා කියලා මේකෙන් මනාව තහවුරු වෙනවා. ඊළඟට අපි හොයලා බලමු මේ යාන්ත්‍රික තරංග කියන්නේ මොනවද සහ ඒවට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ඇත්තටම හැම තරංගයකටම හිස් අවකාශයේ ගමන් කරන්න බෑ. යාන්ත්‍රික තරංගයක් කියලා කියන්නේ Tamanගේ ශක්තිය ගමන් කරවන්න අනිවාර්යෙන්ම ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංග වර්ගයකටයි. ඒ කියන්නේ මේ වැඩි කිසිම දෙයක් නැති රික්තයක් හරහා යන්න බෑ. මේ යාන්ත්‍රික තරංගවලට ගමන් කරන්න පුරුවන් ප්‍රධාන මාධ්‍යයන් තුනක් තියෙනවා. ඒව තමයි ඝන, ද්‍රව සහ වායු. ශබ්දය කියන්නේත් වාතය කියන මාධ්‍ය හරහා අපේ කනට එන යාන්ත්‍රික තරංගයක්. මේක තවත් පැහැදිලි කරගන්න අපි උදාහරණ ටිකක් බලමු. වතුර පොකුණක ඇතිවෙන තරංගවලදී මාධ්‍ය වෙන්නේ ද්‍රවයක්. ඒ කියන්නේ ජලය. ඒ වගේම ගිටාර් එක තත් කම්පණය වෙනකොට එතන මාධ්‍ය වෙන්නේ ඝන ද්‍රවයක්. ඉතින් මේවා යාන්ත්‍රික තරංගවලට තියෙන ඊටමත් පැහැදිලි උදාහරණ. මේ විදිහට යාන්ත්‍රික තරංග කියන්නේ මොනවද කියලා අපි දැන් දන්නවා. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මේ අංශු චලනය වෙන දිශාව අනුව යාන්ත්‍රික තරංග ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. ඉතින් අපි ඒකෙන් එක් ප්‍රධාන වර්ගයක් ගැන, ඒ කියන්නේ තීරියක් තරංග සහ එහි තියෙන ලම්බක චලිතය ගැන දැන් විස්තරාත්මකව කතා කරමු. තීරියක් තරංගයකදී වෙන්නේ හරිම අපූර්ව දෙයක්. මෙතනදී මාධ්‍යයේ අංශු චලනය වෙන්නේ තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකවයි. සරලවම කිව්වොත් තරංගයේ ඉදිරියට යනකොට අංශු චලනය වෙන්නේ උඩට පල්ලෙහාට එල්මත් නැත්නම් දෙපැත්තට පමණයි. අපි දන්න ස්ලින්කි සෙල්ලම් බඩුවකින් කරන මේ අත්හදා බැලීම ගැන හිතමු. ස්ලින්කියේ එක කොනක් උඩට පල්ලෙහාට සොලවනකොට තරංගයේ ඉදිරියට යනවා. හැබැයි අපි ඒකේ ගැට ගහපු රිබන් පටියක් දිහා බැලුවොත් ඒ රිබන් පටිය ගමන් කරන්නේ උඩටයි පල්ලෙහාටයි විතරයි. ඒක තරංගයත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ. මේකෙන් අපිට ලම්බක චලිතය කියන්නේ මොකක්ද කියලා හොඳටම පේනවා. අපි කලින් කතා කරපු වතුර රළ දිහා බලුවත් වෙන්නේ මේකමයි. තරංගය ඉදිරියට ගමන් කළත් ඒකේ තියෙන බෝට්ටුවක් හරි වතුර අංශු හරි චලනය වෙන්නේ ඉහළට සහ පහළට පමණයි. ඉතින් වතුර රළ කියන්නේත් තීරියක් තරංග සඳහා ඉතා කදිම ප්‍රායෝගික උදාහරණයක්.
මේ උදාහරණය ඔක්කොම අපි එකතු කරලා බැලුවොත් වතුර රලිතිවලදී ද්‍රව මාධ්‍යයක් හරහා ලම්බක චලිතයක් ඇතිවෙනවා. ගිටාර් තත්වලදී වගේම ස්ලින්කියේදී ඝන මාධ්‍යයක් හරහා මේ ලම්බක චලිතයම සිද්ධ වෙනවා. මේ හැම එකක්ම තීරියක් යාන්ත්‍රික තරංග විදිහටයි හැඳින්වෙන්නේ. ඉතින් අද අපේ කතා කරපු දේවල් වල සාරාංශය මේකයි. තරංග කියන්නේ ලෝකයේ තියෙන පදාර්ථයන් එහෙවත් නැත්නම් ද්‍රව්‍යයන් කිසිසේත්ම අරගෙන යන්නේ නැතුව ශක්තිය පමණක් එක් තැනකින් ඉඳන් තවත් තැනකට අරගෙන යන්න විශ්වය පාවිච්චි කරන අපූර්වම ක්‍රමවේදයක්. ඉතින් අවසාන වශයෙන් මේ ගැනත් පොඩක් හිතලා බලන්න. පදාර්ථය අරගෙන යන්න නැදුව ශක්තියට විතරක් මේ විදිහට ගමන් කරන්න පුළුවන් නම් අපිට නොපෙනී අපේ පරිසරයේ හැඩගස්වන තවත් මොනතරම් බලවේග මේ මොහොතේ ක්‍රියාත්මක වෙනව ඇද්ද? ඒ ගැන ගවේෂණය කරන එක අපි හැමෝටම බාරයි.